ආයිබෝවන් අද අපි කතා කරන්න යන්නේ ගොඩක් සිත් ගන්නාසුළු ඒ වගේම අනාගත ලෝකයට එකතු වෙන අයට ගොඩක් වැදගත් වෙන මාතෘකාවක් ගැනයි. ඒ තමයි තොරතුරු පද්ධති සහ ඒවා ගොඩනගන්න විදිහ. සරලවම කිව්වොත් අපි එදිනෙදා පාවිච්චි කරන ඕනෑම සාර්ථක මෘදුකාංගයක් පිටුපස තියෙන මාස්ටර් ප්ලෑන් එක. එමන් නැත්නම් ගොඩනගින්නේ සැලැස්ම ගැන තමයි අද අපි මේ විග්‍රහයෙන් කතා කරන්නේ. මේක තමයි අද අපේ ගමනේ සිටීම. තොරතුරු පද්ධති හඳුනා ගැනීමෙන් පටන් අරන් පද්ධති සංවර්ධන ජීවන චක්‍රය, ඒවා පරීක්ෂා කරන මට්ටම්, පිහිටුවීමේ ක්‍රම සහ අවසාන වශයෙන් පද්ධති සංවර්ධන ආකෘති කියන ප්‍රධාන අදියර පහක් ඔස්සේ අපි මේ කතාබහ ඉදිරියට අරගෙන යනවා. හරි. අපි මුලින්ම බලමු මේ තොරතුරු පද්ධති කියන්නේ ඇත්තටම මොනවද කියලා. හිතන්නකෝ පාසලක ළමයි දහස් ගානකගේ විස්තර ෆෝල්ඩරවල දාලා ලොකු අල්මාරිවල පුරවලා තියනවා කියලා. ඒක කොච්චර කරදරකාරීද? වැඩදීම් වෙන්න තියෙන ඉඩකඩ කොච්චර වැඩිද? අන්න ඒ වගේ අත්සුරු කඩාසි පද්ධතිවල තියෙන ප්‍රමාදයන්, දෝෂ සහ අනාරක්ෂිත බව මගහරවාගෙන අපි කොහොමද වේගවත්, ආරක්ෂිත සහ වැරදි අඩු පරිගණකගත පද්ධතියකට මාරු වෙන්නේ කියන එකයි මේකෙන් පැහැදිලි කරන්නේ. අර අපි කලින් කිව්ව ආමුදත්ත කොහොමද ක්‍රමානුකූලව සකස් කරපු තොරතුරු බවට පත්වෙන්නේ කියන එක මෙතනින් අපූර්වට පේනවා. මිනිස් ශ්‍රමයෙන් කරන්න අමාරු වැඩ ටික මේ විදිහට කාර්යක්ෂම පරිගණක පද්ධතියකට බාර දුන්නාම කාලයයි ශ්‍රමයයි කොච්චරනම් මිතුරු වෙනවද කියන එක හිතා ගන්න පුළුවන් නේද? දැන් අපි යමු අපේ ඊළඟ වැදගත්ම කොටසට. ඒ තමයි පද්ධති සංවර්ධන ජීවන චක්‍රය. එහෙමත් නැත්නම් අපි කවුරුත් දන්න SDLC කියන එක. අර මුලින් කතා කරපු පරිවර්තනය නිකම්ම සිද්ධ වෙන්නේ නැහැ. ඕනෑම සංකීර්ණ ඩිජිටල් පද්ධතියක් ගොඩනගන්න පාවිච්චි කරන ප්‍රධාන සැලැස්ම තමයි මේ ජීවන චක්‍රය. මේක මූලික අදියර තුනකට කඩන්න පුළුවන්. පළවෙනියටම අවශ්‍යතා මොනවද කියලා හඳුනාගෙන සැලසුම් කරනවා. ඊට පස්සේ කේතකරණය, ඒ කියන්නේ කෝඩින් කරලා දෝෂ පරීක්ෂා කරනවා. අවසාන වශයෙන් පද්ධතිය සැබෑ ලෝකයේ පිහිටුවලා ඒක නඩත්තු කරනවා. හරියට අලුතින් ගයක් හදනවා වගේ ඊටාම පිළිවෙලකට යන වැඩක් මේක. මේ සටහන දිහා බැලුවාම පේනවා මේ ක්‍රියාවලියට දත්ත රැස් කරන එක කොච්චර වැදගත්ද කියලා. සම්මුඛ සාකච්ඡා ප්‍රශ්නාවලි මූලාකෘති හරහා එකතු කරගන්න තොරතුරු තමයි මේ මුළු ජීවන චක්‍රයේම අත්විවරම බවට පත් වෙන්නේ. ඒ පදනම ශක්තිමත් නම් විතරයි සාර්ථක පද්ධතියක් හැදෙන්නේ. හරි. පද්ධතිය හැදුවාට පස්සේ ඊළඟට මොකද වෙන්නේ? ඒ ගැන බලන්න අපි කතා කරමු පද්ධති පරීක්ෂා කිරීමේ මට්ටම් ගැන. හිතන්න අපි අලුත්ම කම්පියුටර් ගේම් එකක්. එහෙමත් නැත්නම් පාසලේ ප්‍රධාන දත්ත ගබඩාව එළියට දානවා කියලා. එහෙම නිකුත් කරන්න කලින් මේවා හොඳට ටෙස්ට් කරන්න ඕනේ. නැත්නම් ලොකු ප්‍රශ්න වෙන්න පුළුවන්. මේ පිරමිඩියේ තියෙන විදිහට මුලින්ම කුඩාම කොටස් ඒකක පරීක්ෂාවෙන් ටෙස්ට් කරනවා. ඊට පස්සේ ඒව එකතු කරලා සමෝධාන පරීක්ෂාව. ඊළඟට මුළු පද්ධතියම පරීක්ෂා කරනවා. අවසාන වශයෙන් ඉහළින්ම තියෙන පරිශීලක ප්‍රතිග්‍රහණය, ඒ කියන්නේ යූසර්ලා මේක ඇක්සෙප්ට් කරනවාද කියන එක පරීක්ෂා කරනවා. පියවරෙන් පියවර ගොඩනැගෙන අපූර්ව ක්‍රියාවලියක් මේක. දැන් ටෙස්ටිං ඔක්කොම ඉවරයි. ඊළඟට බලමු මේ පද්ධතියක් සැබෑ ලෝකයේ පිහිටුවන්නේ කොහොමද කියලා. මේ අලුත් පද්ධතිය දෛනික වැඩවලට බාධාවක් වෙන්නේ නැති විදියට කොහොමද එළියට දාන්නේ? අන්න ඒකට තමයි විශේෂ පිහිටුවීමේ ක්‍රමවේද තියෙන්නේ. අලුත් අප්ඩේට් එකක් නිකුත් කරන්න අපිට විවිධ යාන්ත්‍රණ පාවිච්චි කරන්න පුළුවන් බව මෙතනින් අපිට පැහැදිලි වෙනවා. උදාහරණයක් විදිහට පාසලක මෘදුකාංගයක් අප්ඩේට් කරනවා නම් අපිට පුළුවන් එකපාරටම පරණ එක අයින් කරලා අලුත් එක දාන්න. ඒකට කියන්නේ ඍජු පිහිටුවීම කියලා. නැත්තම් පරණ එකයි අලුත් එකයි දෙකම ටික කාලයක් එකට දුවන්න දෙන්න සමානතර පිහිටුවීමක් විදිහට. එහෙමත් නැත්නම් මුලින්ම එක පන්තියකට විතරක් දීලා බලන්න පුළුවන් නියම පිහිටුවීමක් විදිහට. තවත් ක්‍රමයක් තමයි ශ්‍රේණියෙන් ශ්‍රේණියට ටිකින් ටික දෙන අධියරමය පිහිටුවීම. තත්ත්වය අනුව මේවෙන් ගැලපෙන මේක අපිට තෝරගන්න පුළුවන්. අපේ අවසාන මාතෘකාව පද්ධති සංවර්ධන ආකෘති ගැන දැන් අපි කතා කරමු. මෘදුකාංගයක් හදද්දී ඒකට පාවිච්චි කරන ගෘහ නිර්මාණ ශිල්පීය ආකෘති ගැන දැනගන්න එක අත්‍යවශ්‍යයි. ප්‍රධාන වශයෙන් ආකෘති දෙකක් ගැන අපි කතා කරනවා. දිය ඇලි ආකෘතිය කියන්නේ හරියට උඩ ඉඳන් පහළට කඩාගෙන වැටෙන දිය ඇල්ලක් වගේ. එක පියවරක් ඉවර වුණාම ආයෙ පස්සට යන්න බෑ. කෙලින්ම ඉස්සරහට යන්නේ. හැබැයි පුනරාවර්තන ආකෘතිය ඊට වඩා වෙනස්. ඒක චක්‍රයක් වගේ ආයෙත් කැරකෙමින් හැම වටයකදීම වැරදි හදාගෙන මෘදුකාංගය තව තවත් දියුණු කරනවා. ඒක ගොඩක් නම්‍යශීලී ක්‍රමයක්. මේ ඔක්කොම කතා කරලා ඉවර වෙද්දි ඒක ලොකු ප්‍රශ්නයක් ඉතුරු වෙනවා. තාක්ෂණයේ මේ තරම් වේගයෙන් ඉස්සරහට යද්දි විශේෂයෙන්ම කෘත්‍රිම බුද්ධිය, ඒ කියන්නේ AI නිසා ඉදිරි වසරවලදී මේ අපි කතා කරපු සාම්ප්‍රදායික සැලසුම් කොයි වගේ වෙනසකට ලක් වෙයිද?
ඇත්තටම අනාගතයේදී මේ මූලික ගොඩනැගිලි කුට්ටි ප්‍රතිනිර්මාණය වෙන විදිය බලන් ඉන්න එක හරිම පුදුමසාගත වේවි. ඒ අනාගතයේද දැන්නින්දම්ම ලෑස්ති වෙන්න එක තමයි අපිට කරන්න තියෙන හොඳම දේ. එහෙනම් අද මේ කතාබහට එකතු වුණාට බොහොම ස්තුතියි.